ඒකතනි මේක ඊළඟ කාරණාව මේකට කිසිම කෙනෙක්ට අත දික් කරන්න බෑ. බුදුහාමුදුරුවන්ට වට්ටි 10000ක් නෙමෙයි ලක්ෂයක් පූජා කරත් ඒක හොඳ නෑ කියන ඔබටයි මටයි දෙන්නටම අයිතියක් නෑ. ඒක අර පූජා කරන මිනිස්යාගේ බුදුහාමුදුරුව ගැන තියෙන හිතේ ධාරිතාවය. අපි කොහොමද ඒක කන්ඩම් කරන්නේ? මට බුදුහාමුදුරුවන්ට කලේ ගුණයක් දක්වන්න ඕන. මේ වෙලාවේ බුදුහාමුදුරුව නැති නිසා මගේ ඇඟේ තියෙන සිවුර පඳු ගාලා හොදලා කරලා ගිහලා රුවන්වැලි මහසෑය ගාව තියලා දෙදෙන දෙවලිමිට නල්ල බිම තියලා මගේ බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ දැන් ජීවමානව නැතත් කමක් නැහැ. මේ සිවුර ඔබ වහන්සේ වෙනුවෙන් පූජා කරපු එකක්සේ සලකලා පූජා වේවා කියලා කිව්වොත් ඔබ කොහොමද මගේ චින්තනයට අභියෝග කරන්නේ? පුළුවන් ද කරන්න බැරිද? අයිතියක් නැහැ. ඔබ අර දැන් හිතුවේ බලු පැටවු 10000ට දෙන්න තිබ්බනම් හොඳයි කියලා. ඒක ඔබේ අයිතිවාසිකමක්. ඒ වගේම අයිතිවාසිකමක් තියෙනවා අරක පූජා කරපු මිනිස්සයාට රුවන්වැලි මහසෑය ගාවට කියලා දලදා කනුඩුව ගාවට ගිහලා පූජා කරන්න. මේකේ විපාකයක් තියෙනවා පින්වතුනි. ඒ විපාකේ තමයි ඒ මිනිස්සයාට බුදුහාමුදුරුවෝ ගැන තියෙන ශ්‍රද්ධාව, බුදුහාමුදුරුවෝ ගැන තියෙන දැනීම, බුදුහාමුදුරුවෝ ගැන තියෙන හැඟීමේ ප්‍රමාණයයි අරකින් පිට වෙන්නේ. ඔව්ද නැද්ද? බුදුහාමුදුරුවෝ කියනවා තිට්ඨන්ති නිබ්බුතේ චාපා සම්චිත්තේ සමං පලං. බුදුහාමුදුරුවෝ හිටියත් නැතත් කවුරු හරි කෙනෙක් මේක මගේ බුදුහාමුදුරන්ට කියලා බුද්ධ පූජාවක් පූජා කරොත් ජීවමාන බුදුහාමුදුරන්ට පූජා කරා වගේ සමාන අනිසංස ලැබෙනවා සමාන හිතකින් පූජා කරපු නිසා. දැන් මොකද කියන්නේ? එහෙනම් මහා යාගයේ දැන් ඔයගොල්ලෝ බයිනවනේ අටපිරිකර 1000ක් ඕනේ. කිරිහට්ටි 1000ක් බුදුහාමුදුරන්ට මේවා පූජා කරලා අපරාධි බුදුහාමුදුරු හිටියානම් එන්න එපා මට නම් ඕවා අරන් ඕවා ගිහිල්ලා දාපන් අර බල්ලොන්ට කියලා කියයි. හිටියානම් කිව්වොත් කියන දේ කරමු. දැන් නෑනේ. දැන් අපි හොඳම දේ කරමු. හැබැයි ඔයගොල්ලෝ අහලා ඇති මම බණ වලට කියනවා මේ බුදුහාමුදුරුවෝ මේව බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. අපේ මිනිස්සු දැන් ඕවම කර කර ඉන්නවනේ කප්රුක් පූජා කර කර. ඒක බුදුහාමුදුරුවෝ බලාපොරොත්තු වෙච්ච නැති එකක්. බුදුහාමුදුරුවෝ බලාපොරොත්තු වෙන්නේ මිනිස්සු ප්‍රතිපත්තිය පුරන්න මිසක් ආමිසෙන් පූජා කරන්න නෙමෙයි. ඒ නිසා ඕවට මම තරම් විරුද්ධව නෙමෙයි. ප්‍රතිපක්ෂ මතයක් දරලා නැතුව ඇති තව කිසිම හාමුදුරුවෝ කෙනෙක්වත් ඇත්තටම අපේ ස්වාමීන් වහන්සේ මං ඇහෙන ඕකට කියලා දෙනවා කප්රුක් පූජා කර කර ඉන්නවා කටින වලට ලයිට් දදා ඉන්නවා කියලා. ඒ මොකද ඒක නෙමෙයි බුද්ධ ශාසනයේ පරම හරය. හැබැයි එහෙමයි කියලා ඕගොල්ලෝ හදලා තියෙන මේ ධර්මාසනයට ඕගොල්ලෝ දාලා තියෙන මේ පාවඩයට මට අගෞරව කරන්න බෑ. ඒක ඕගොල්ලන්ගේ හිත. ඕගොල්ලෝ ඒ ගෞරව කරන තරම මං කියනවා මේ මල් වැඩක් නෑ අම්මේ. මේවා නෙමෙයි බුද්ධ ශාසනේ සංසාරේ අපි තේරුම් ගමු. ඒක වෙන කතාවක්. හැබැයි ඔබ ආදරෙන් තියපු මේ මල් වට්ටිය මම කණ්ඩම් කරලා කතා කරන්නේ. ඔබ ආදරෙන් පූජා කරන බුද්ධ පූජාව දැක්කොත් මමත් සාදු කියලා අනුමෝදන් වෙනවා මිසක් කවුරු හරි දකින්නේ නැද්ද? මේ එනකොට ඔයගලන්ගේ අර බුද්ධ පූජාවට මම වැඳලා ආවේ. දැක්කොත් අපි සාදු කියලා අනුමෝදන් වෙනවා. එහෙනම් මහා යාගයේ විපාක තියෙනවද නැද්ද? තියෙනවා. පුළුවන් වෙලාවක පුළුවන් තරමකින් බුදුරජාණන් වහන්සේ ආරම්භයා ඇල්පෙනිත්තේ ඉඳන් ඕන තරමක් දේවල් පූජා කරන්න බය වෙන්න එපා. ඒ දාහනිය විපාක සහිතයි. මං කියන්නේ මේක පූජා කරන්න ඕනේ නැහැ. අඩුම ඒක විපාක සහිතයි කියලා දැනගෙන ඉන්න එක තමයි සම්මාදිට්ඨිය කියන්නේ. මං ඊපෙරේද දලදා වහන්සේව වන්දනා කරගත්තා. එතකොට ඔන්න අපි උදේම නැගිටලා මොනවාද අර කිරිබත් හදලා මීපෙනි දාලා කජු දාලා මාස්ක් දාලා ඔක්කොම කරලා අපි කියන්නේ මේ අඩුම වට්ටියක්වත් වතුරෙන් හේදුවේ නැහැ. වට්ටි හේදන්න තැඹිලි ගෙනාවා. තැඹිලි වතුරෙන් තමයි එකත් හොදන්නේ. වතුරෙන්වත් හොදන්නේ. අපිත් එහෙම දන් දෙනවා. බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා සමන් පිච්ච මල් වට්ටි ගානක් අරගෙන ඔබ කොහොමද ඒක කණ්ඩම් කරන්නේ? ඒක මගේ හිතේ බුදුහාමුදුරන්ට තියෙන ප්‍රමාණය. ඒක මගේ හිතේ බුදුහාමුදුරන්ට තියෙන ප්‍රමාණය. බුදුහාමුදුරෝ ඒක බලාපොරොත්තු වෙන්නේ. ඒකයි වක්කලීට කිව්වේ වක්කලී මගේ දිහා බලන් ඉන්න එපා කියලා පිළිවෙත් පුරා. මම ඒකත් ඔබට කියලා දෙනවා. හැබැයි එහෙමයි කියලා කවුරු හරි කෙනෙක් අපේ අම්මා රත්තරන් මාලයක් ගෙනල්ලා බුදුහාමුදුරුවෝ වෙනුවෙන් චෛත්‍යයකට කරඬුවක් හදන්න පූජා කරොත් සද්ද නැතුව සාදු කියලා අනුමෝදන් වෙනවා මිසක් අඩියක්වත් පස්සට නම් ගන්නෑ. සමහර වෙලාවට මගේ සානස මට වෙලා තියෙනවා මිනිස්සු මට පූජා කරන්න ආවොත් මම කියනවා පුද්ගලිකව අම්මේ ඕක ඔයා තියාගන්න. ඕක ඔයාට වටිනවා. ඔයාට ඕක වටිනේ තියාගන්න. හැබැයි සමහර මිනිස්සු ඉන්නවා කෙලින්ම ඉන්නේ බුදුහාමුදුරන්ට මගේ මාලය දිය කරලා රත්තරන් නෙළුම් මලක් හදලා දෙන්න ඕනේ. දැන් පුළුවන් ද මට අඩියක් පස්සට දාන්න? මං කියනවා අම්මේ බුදුහාමුදුරුවෝ කියන වචනේ ඉස්සර වෙච්ච නිසා කතා කරන්නේ නෑ මම අම්මට ඕන පූජාවක් කරලා. අදටත් මගේ සයනස මගේ කරඬුන් වහන්සේට ලැබිච්ච රත්තරන් මාළේ ඉඳන් රත්තරන් නෙළුම් මල් වල ඉඳන් රත්තරන් වලින් මිනිස්සු පූජා කරලා තිනවා. අදටත් ධාතුන් වහන්සේ තියෙනවා. නැවත අරන් තියනවා විතරයි කරන්නේ. කවදාවත් මගේ ජීවිත කාලය තුල කවදාවත්
ඒවා බුදුහාමුදුරන්ට පූජ වෙච්ච ඒවා නිසා බුදුන් වහන්සේටම තියේවි මිසක් මම පුද්ගලික පරිහරණයට ගන්නේ නැත.